දකුණු ඊජිප්තුවේ නුබියා ප්‍රදේශයේ නයිල් ගඟේ බටහිර ඉවුරේ ඉදි කරලා තියෙන අබු සිම්බල් නමින් හැඳින්වෙන මේ පන්සල් නැත්නම් දේවාල දෙක පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයේ විශිෂ්ට නිර්මාණයක්. මේක ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 13 වෙනි සියවසේදී දෙවන රැම්සස් පාරාව විසින්. ඔහු වසර 66ක් රජකම් කරලා තියෙනවා. මේ පන්සල් දෙකෙන් විශාල පන්සලේ ඇතුල් වන ස්ථානයේ දෙවන රැම්සස්ගේ විශාල මීටර් 20ක් උස ප්‍රතිමා 4ක් ගලින් නෙල්ලා තියෙනවා. මේ පන්සල මීටර් 56ක් පර්වතයේ තුලට හාරලා තමයි ඉදි කරලා තියෙන්නේ. මේ ඇතුළත මීටර් 10ක් පමණ උස දැවැන්ත කුළුණු 8ක් සහ කදේශ් සටනේ ජයග්‍රහණ පෙන්වන චිත්‍ර වලින් බිත්ති අලංකාර කරලා තියෙනවා. වසරේ දින දෙකක් පෙබරවාරි 22 සහ ඔක්තෝබර් 22 සූර්යාලෝකයේ කෙලින්ම පන්සල තුල ඉදි කරලා තියෙන ප්‍රතිමා 4ක් වෙත පතිත වෙලා ඒවා ආලෝකමත් කරනවා. කුඩා පන්සල ඔහුගේ අගබිස වූ නෙෆටාරි රැජිනට සහ හැත දේවතාවී වෙනුවෙන් කැප කරලා තියෙනවා. 1964 දී අස්වාන් වේල ඉදිකිරීමේදී මේ අබු සිම්බල් පන්සල ජලයෙන් යට වෙන්න තිබුණ තර්ජනය නිසා මේ විශිෂ්ට නිර්මාණය කුඩා කොටස් 1000කට පමණ වෙන් කරලා කලින් තිබුණු ස්ථානයට වඩා මීටර් 200ක් පසුපස ඉහළ ස්ථානයක නැවත ස්ථානගත කළා.